DNA ප්‍රතිවලිතයට බලපාන එන්සයිම හා ප්‍රෝටීන. ඔන්න ටික ඕනේ ඈ. DNA හෙලිකේස් එන්සයිම ඕනි, ටොපෝයිසොමරේස් එන්සයිම ඕනි, තනිදාම බන්ධක ප්‍රෝටීන ඕනි, ප්‍රයිමේස් එන්සයිම ඕනි, DNA පොලිමරේස් 3 කියන එන්සයිම ඕනි, DNA පොලිමරේස් 1 කියන එක ඕනි, DNA ලයිගේස් ඕනි. හෙලිකේස් එන්සයිම ඕනි වෙන්නේ මොකටද දන්නවද? ඒක ඕනි වෙන්නේ මේ DNA වලින් ඔබ දන්නවනේ අලුත් මේ නව දාමයක් හදන්න නම් අපි හිතුව මේක 3 to 5 දාමය, මේක 5 to 3 දාමය කියලා. ඉතින් දැන් ඕක මෙහෙම වෙලා තියෙද්දි මේකෙන් තව එකක් හදන්න බෑනේ. ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකක් කරන එකද කියන්නේ? මේ දාම දෙක මොනවා කරන්න ඕනේද? දිගාරින්න ඕනේ. දාම දෙක දිගාරින්න ඕනේ. කොහොමද දිගාරින්නේ? බැඳිලා තියෙන එක හොයාගන්න. ඒතකොට දිගාරිය හැකියි. මොකෙන්ද බැඳිලා තියෙන්නේ? ඈ? කම්බියකින් මොන මේ තියෙන්නේ මෙන්න මේවයින් බැඳිලා තියෙන්නේ මොනවද ඒ? හයිඩ්‍රජන් බන්ධන. එහෙනම් මෙන්න මෙතන තමයි DNA හෙලිකේස් එන්සයිමේ ක්‍රියාත්මක වෙන තැන. මේ එන්සයිමෙන් කරන්නේ මොකක් කරන එකද කියන්නේ? මේ හයිඩ්‍රජන් බන්ධන ටික මෙහෙම කඩාගෙන යනවා. එතකොට මේ දාම දෙක දෙපැත්තට මොනවා වෙනවද? වෙන් වෙනවා. ඒක තමයි වෙන්නේ. මේ එතකොට මේකේ මේ හරියට අපිට කියන්න පුළුවන් මෙහෙම. මම කියන්නේ හරියට. DSDNA අරක SSDNA. ඒ කියන්නේ DSDNA කියන්නේ මොකද්ද? Double stranded DNA. අරක single stranded DNA. කවුද ඒ බවට පත් කරන්නේ? මෙන්න මෙයා. කවුද? එයාගේ නම හෙලිකේස්. මොන කේස්ද? හෙලිකේස්. මේක නැතුනොත් DNA ප්‍රතිවලිත කරන්න බෑ. මාර කේස් එක වෙන්නේ. හෙලිකේස් ඕනේ. ඒකෙන් මේ හයිඩ්‍රජන් බන්ධන ටික කඩන් යනකොට මේ දාම දෙක එකිනෙකින් මොනව වෙනවද කියන්නේ? වෙන් වෙනවා. හරි? වෙන් වෙනවා. එතකොට අලුත් DNA හදන්න මේ වෙන් වෙච්ච දාම දෙක මොනවා ලෙස ක්‍රියා කරනවද? මෙන්න මේවා ලෙස ක්‍රියා කරනවලු. මොනවා ලෙස ක්‍රියා කරන්නේ? ටෙම්ප්ලේට් ලෙස ක්‍රියා කරනවලු. ටෙම්ප්ලේට් ලෙස ක්‍රියා කරනවා කියන්නේ තේරුම දන්නේ නැහැ. අච්චු දාම ලෙස ක්‍රියා කරනවා. DNA හෙලිකේස් මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලාම එන්ඩෝනි කවුද හෙලිකේස් ඇවිල්ලා ඩබල් ස්ටෑන්ඩඩ් DNA වල තියෙන හයිඩ්‍රජන් ටික කඩාගෙන ගිහිල්ලා මෙහෙම මේ ද්විත්ව දාමේ තනි දාම දෙකකට මොන කරනවද? වෙන් කරන් යන්න ඕන. හරිද? වෙන් කරන් යන්න ඕන. හරි? එහෙනම් පළවෙනි එක හරි. ඊළඟ එක ටොපෝයිසොමරේස් එන්සයිමය. එයා මොකද්ද කරන්න කියන එක. ගොඩක් අය සම්පත් පොත කියවලා බලලා කියනවා මේ මෙහෙම. අනිත් එන්සයිම වලින් කෙරෙන්නේ මොකද්ද කියලා නම් තේරෙනවා. හැබැයි ටොපෝයිසොමරේස් වලින් කෙරෙන දේ කියෙව්වට තේරෙන්නේ නැහැ කියලා. ඒ හින්දා හොඳටම බලන්න ඕනේ. දැන් එමු පස්වෙනි පිටුවට. ටොපෝයිසොමරේස් කියලා මාතෘකාවක් තියෙනවා. මේ එන්සයිමය DNA සංශ්ලේෂණය වන දිශාවට ඉදිරියෙන් ක්‍රියා කරයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මේ ටොපෝයිසොමරේස් එන්සයිමය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙන්. මේ හරියේ. මෙන්න මේ හරියේ. හිතන්නකෝ මේ එන්සයිමය කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ හරිය. මොකක්ද ඉතින් එයාට කරන්න තියෙන්නේ? අන්නේ ක්‍රියාව තමයි ගොඩක් අයට තේරෙන්නේ නැහැ කියන්නේ. DNA දාමයේ එක් ස්ථානයක ඇඹුරුම් ලිහන විට ඊට ඉදිරියෙන් වූ අනෙක් ස්ථානය තවදුරටත් ඇඹරීමට හා ආතතියට ලක් වේ. ඒක තේරෙනවද ඔයගොල්ලන්ට? මෙතනින් මේ ඇඹරුම ලිහනකොට මේ ඉස්සරහා තියෙන DNA කොටස ඇඹරිලා ගැට වැටෙනවලු. මොකක්ද කල්පනා කරලා තේරෙනවද කියලා? ටොපෝයිසොමරේස් එන්සයිම මගින් එක් DNA දාමයක හෝ දාම දෙකෙහිම හෝ කැඩීම් කියලා තියෙන බ්‍රේක්. ඒ කියන්නේ නියුක්ලියෝටයිඩ් දාම දෙක කඩනවා නෙවෙයි. ඔකට කියන්නේ කපනවා කියලා. මේකේ තියෙන වචනේ ඒකනේ. සිදු කර එම ආතතිය සමනය සඳහා ඇඹරීමට සලස්වා ඉන් අනතුරුව ඒ කැපූ කෙලවර නැවත මුද්‍රා තැබීම සිදු කරයි. පුළුවන් නම් කියවලා තේරුම් ගන්න. මුත්‍රා තැබීම තමයි වෙන්නේ. හරිද? අන්තිමට ළමෙක් මගෙන් අහනවා මෙහෙම
ඕන බලන්න එයා අහන ප්‍රශ්නේ හරි සාධාරණයි. මොකද මේ සම්පත් පොත ලියපුන් ලියලා තියෙන විදිහ අනුව. එයා අහනවා මගෙන් සර් දැන් ඉදිරියෙන් වූ අනෙක් ස්ථාන තවදුරටත් ඇඹරීමට ලක් වෙනවනේ. ඔව්. එන්සයිමෙන් කරන්නේ දාම දෙක කපලා එම ආතතිය සමනය සඳහා ආයිත් ඇඹරීමට සලසනවා. අර මගුලන්නේ අකෝ ඒක. මොකද්ද ඒ කියන්නේ? මේක තේරෙනවනේ. මේ දාම දෙකම අදිනකොට මෙහෙ ඇඹරිලා ආතතියට ලක් වෙනවා. ඒක සමනය කරන්න මේක කපලා ඇඹරීමට ලක් කරනවලු. ඉතින් ඇඹරිච්ච එක ආයිත් ඇඹරිලානේ. ඕන්නෝව තමයි සම්පත් පොත් ලියපෑ ලියලා තියෙන්නේ. හරි. මතක තියාගන්න ලංකාවේ අධ්‍යාපනයට වැඩිම හානියක් කළා තියෙන ආයතනය මොකක්ද? ලංකාවේ අධ්‍යාපනයට වැඩිම හානියක් කළා තියෙන ආයතනය. ජාතික අධ්‍යාපන ආයතනය. ඒ කියන්නේ ඇත්තටම ඕක අධ්‍යාපනය දියුණු කරන්න කියලා තමයි පිහිටෙව්වේ. නමුත් උනේ ඒක අනිත් පැත්ත. කොයිතරම් විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවද කියනවනම් සමහර අය හිතන්නේ දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න ගිහිල්ලා මොඩියුල් කියන්නේ මොකද්ද? මොඩියුල් කියන්නේ දැන් මේ 7 වෙනි ඒකකය කියන්නේ එක මොකද්ද? මොඩියුල් එකක්. ඒ වගේ හදලා තියෙනවා. මේ වෙනස පටන් ගන්නෙ මේ අවුරුද්දේ ජනවාරියේ 6 පන්තියෙන්. ඒතර මේ ජනවාරියේ 6 පන්තියට දීලා තියෙනවා ඉතිහාසයේ මොඩියුල 1, ඉංග්‍රීසි මොඩියුල 1, සයන්ස් මොඩියුල 1 එහෙම දීලා තියෙනවා. හරි. එතකොට ඒවා සකස් කිරීමේ මූලික වගකීම දරන්නේ මොකක්ද? ජාතික අධ්‍යාපන ආයතනය. හරි. එතකොට දැන් සමහර අය හිතනවා මේක මේ ආණ්ඩුවෙන් වෙච්ච වැරද්දක් විතරයි, මීට කලින් එහෙම වැරදිලා නැහැ කියලා. මීට කලින් වැරදිච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි. හරි. මීට කලින් කොච්චර වැරදිලාද කියනවනම් ඕගොල්ලන්ට ඒක උනේ නැහැ. ඒ තමයි ඔය 2017 අවුරුද්දේ මේක වෙනස් කරනකොට බයොලොජි සිලබස් එක මේ ආණ්ඩුව නෙමෙයි තිබුණේ වෙනස් එකක්. ඒකෙදි සම්පත් පොත වෙනස් කරනකොට මේ ඒගොල්ලෝ ලියලා එව්වේ ඒවා පට්ටපල් බොරු. ඇත්තටම මේවා ලිව්වේ මොන්ටිසෝරියකටවත් ගියේ නැති අයද කියලා හිතෙනවා. හැබැයි ඒක උනේ බයොලොජි වලට විතරක් නිසා සමස්ත ලංකාවේම මිනිස්සුන්ට ඒක මොනවා වුනේ නැද්ද? දැනුන්නේ නැහැ. බයෝ කරපුන්ට කෙලවුණා. ඒක හරි. ඒ සම්පත් පොතේ තිබිච්ච වැරදි කොච්චරද කියනවනම් ඒ කියන්නේ දැන් එක මොඩියුල් එකක කියන දේ තව මොඩියුල් 5ක් විතර ගිහිල්ලා මේක නැතුව වෙන එකක් කියනවා. ඒතකොට ළමයි ඇවිල්ලා අහනවා සර් මේක මෙහෙම කියනවා. ඒකම මේක මෙහෙම කියනවා. කොයිකද සර් හරි එක? අපිටත් අවුල් ඊට පස්සේ. දෙමව්පියන්ටත් අවුල්. හැබැයි ලංකාවේ ඉන්න ඔය මහා ආචාර්යවරු ඉන්නේ. ඒගොල්ලෝ කියනවා සම්පත් පොත තරම් හොඳ පොතක් ලෝකේ තවත් බිහි වෙලා නැහැ කියලා. ඒක අභියෝගයට ලක් කරමින් දෙමව්පියෝ කීප දෙනෙකුත් ඒ දෙමව්පිය අතර වෛද්‍යවරුත් ගොඩක් හිටියා. එකතු වෙලා අපි නඩුවක් දැම්මා ජාතික අධ්‍යාපන ආයතනයට විරුද්ධව. අවුරුද්දක් මේ නඩුව කිව්වා. ඒකදී අපි සම්පත් පොතේ තිබුණු වැරදි 1000ක් පෙන්නලා දුන්නා. වැරදි බේසික් concept වැරදි 1000ක්. ඔය හිතන්නකෝ පොඩ්ඩක් න ะ. වැරදි 1000ක්. ඊට පස්සේ උසාවියෙන් නියෝගයක් දුන්නා ඒ වැරදි 1000 සංශෝධනය කරලා නැවත මුද්‍රණය කරන්න කියලා. ඊට පස්සේ වැරදි 1000 නිවැරදි කරලා print කරපු පොත තමයි දැන් ඕගොල්ලෝ බලන්නේ. හැබැයි ඒක කලේ කවුද කියන එක ගැන කවුරුත් දන්නේ නැහැ. ඇත්තටම මේකට වෙනම ජනාධිපති නීතිඥයෙක් අල්ලගෙන අපි මේ නඩුවක් කිව්වක් හිටියේ ඒකේ නඩුකාරයා විදිහට කෝදාගොඩ කියලා මහත්මයෙක්. එයා දැඩි ලෙස අවවාද කරා මේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්ට මේ වගේ පිස්සු කෙලිනවද මේ ළමයින්ගේ අධ්‍යාපනයත් එක්ක කියලා. මොකද කොච්චර පිස්සුද කියනවා නම් ඒකේ තිබුණා පළවෙනි පොතේ හෘදයට ඔය 1000ක් තියෙනවා එකක් විතරක් ඕගන්න කියන්න හරි. හෘදයට පෙනහැලි වල ඉඳන් පුප්පුසිය සිරා එන්නේ 2යි කියලා. ඒතර O level කාලේ කියනවා 4ක් එනවා කියලා. A level වලට ආපුවාම මොකද වෙන්නේ? 2යි. ඉස්කෝලවල ඉන්න සමහර ගුරුවරු ඉගෙනලා කිව්වා ඕක තමයි ඉතින් පොතේ තියෙන්නේ ඔය විදිහට ලියන්න කියලා. ඉතින් මල විකාරයන්නේ බම් මේක
අපිට මට නම් රෙද්දක් ඇඳගෙන ඇවිල්ලා උගන්නන්න බෑ. ළමයා කියනවා ඔලෙවල් වල හතරක් තිබුණා දැන් දෙකයිද තියෙන්නේ කියලා අහනකොට. ඒක නිසා තමයි අපි නඩුවක් දැම්මේ. නඩුව අවුරුද්දක් ගිහිල්ලා ඒකේ ලක්ෂ 12ක් ගියා නීතිඥ ගාස්තු. ඒ ලක්ෂ 12න් 10ක් ගෙව්වේ මං. ඊටු ටික අර දෙමව්පියෝ ගෙව්වා. ඉස්කෝල දෙක තුනක බයොලොජි ගුරුවරුත් මේකට සහභාගී වුණා. ඒ කියන්නේ ටිකක් අර කොන්දපණ තියෙන අය. අනිත් අයට කියපුවම කිව්වා අනේ ඕකට එන්න බෑ අමාව අනුරාධපුරයට මාරු කරයි. මැද වච්චියට දායි. ඉතින් ලංකාවේ ස්වභාවය එහෙමනේ දන්නව නේද? ඒ කියන්නේ මේ මොන හරි වැරද්දකට විරුද්ධව ඉදිරිපත් වුණොත් එහෙම ඌව හයිලයිට් වෙලා ඊට පස්සේ වැරද්ද හදන එක පැත්තක තියලා මොනව කරනවද? ඌව මාරු කරනවා. වැරද්ද පෙන්නලා දුන්න එක ආව. ඒක මේ මොන ආණ්ඩුව තිබුණත් කරනවා. මම දැන් කොච්චර ආණ්ඩු දැකලා තියෙනවද? හැමෝම එකයි. කවුරුණත් එහෙම තමයි. ඒ වැරද්ද පෙන්නලා දුන්න එකගේ වැරද්ද බලලා ඒක නිවැරදි කළා. අනේ හොඳයි ඒවා මේක නෑ. තෝද වැරද්ද පෙන්නන්නේ. ඵලයන්තෝ අනුරාධපුරේ. ඒ ලංකාවේ හැටි. ඒකනේ අපිට මෙච්චර කෙල වෙලා තියෙන්නේ. හරි. ඔය නඩුවට පස්සේ එක මහාචාර්යවරයෙක් වීඩියෝ එකක් දානවා. ජාතික අධ්‍යාපන ආයතන මේ ගහපු පොත තමයි හොඳම පොත. ඒක තමයි ඔයගොල්ලෝ කියවන්න ඕනේ. ඕකට විරුද්ධව නඩුවකුත් දැම්මා. නඩුවත් පරාද වුණා කියලා. කවුරු හරි කියනවා නම් මං තාම නඩු වාර්තාව මං තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ කවුරු හරි වගේ කුණු කතා කියනවනේ. නඩු වාර්තාවේ තියෙනවා වෙච්ච දේ ඔක්කොම. මෙන්න මෙච්චරක් විතර උස නඩු වාර්තාවක් තියෙනවා. මේ නඩු වාර්තාව ඉවරලා පොත සංශෝධනය කළා ආවට පස්සේ හරි දාවට පස්සේ මේකට ඉදිරිපත් වෙච්ච අපේ සමාජික ඔක්කොටම ලියුමක් ආවා. මෙහි කළලා තියෙන සංශෝධන ප්‍රමාණවත් ලෙස සලකනවද නැත්නම් තවදුරටත් නඩු ඇපිල් කරනවද කියලා. තව අවුරුද්දක් විතර ඵලයන්කෝ. තවත් ලක්ෂ 10ක විතර කිලෝගෙන මට මොන බඩේ අමාරුවක්ද? ඊට පස්සේ අපි අතහැරලා දාලා නිකන් හිටියා. හැබැයි ඒක එදා සංශෝධනය නොවුණා නම් මොකද වෙන්නේ? ඕගොල්ලෝ පට්ට පල් කෙබර ඉගෙන ගන්නවා. නමුත් අපි අර හොයපු 1000ට අමතරව තව 500ක් විතර තව කෙබර ටිකක් ඕකේ තාමත් තියෙනවා. කවුරු හරි ඔය ඕන මහාචාර්යවරයෙක් හරිද? ඕන මහාචාර්යවරයෙක් ඉදිරිපත් වෙනවා නම් කට උත්තර නැති වෙන්න පිටු අංකත් එක්ක මට අහන්න පුළුවන්. ඒ කියන්නේ වතුර ගිරෙන්නව නැති කෙල ගිලෙන්නේ නැති වෙන්න අහන්න පුළුවන්. මහාචාර්ය පට්ටම කැලේ යන්න හරිද? ඒ වගේ අද්ද පට්ට ගොන් ඒවා තියෙනවා ඔකේ. මයික්‍රෝබයොලොජි වල තියෙන උදාහරණයට වඩා වෙනස් මොකේද? මොලිකියුලර් බයොලොජි වල තියෙන උදාහරණය. එක එක්කවත් මේක හරියට කියවලා නැහැ. මේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් දේවල් වල වගකීම් දන්නේ නැහැ මේ මිනිස්සු. ඒක දැන් ලංකාවටම තේරිලා තියෙනවා. 6 පන්තියේ පොට්ටි ගාවහම. ඒක එක සමලිංගික වෙලා. ඉතින් දැන් අන්න රජය කියනවා ඒ සමලිංගික පිටු ටික කඩලා අයින් කරාලු. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔක කරේ කවුද කියන එක. ඊළඟට දැන් විද්වතුන් පෙන්වලා දෙනවා ඉතිහාසයේ පොතේ යෙදුම් වැරදිලු. සයන්ස් පොතේ සූර්යයා ගැන තියෙන දත්ත වැරදිලු. සූර්යයාගේ ඒකේ තියෙනවා මම නම් මේ ගැන එච්චර විශේෂඥයෙක් නෙවෙයි නිසා මම ඒවා කියන්න දන්නේ නැහැ. මම දන්න දේ නම් කියන්න පුළුවන් බයොලොජි පැත්තේ තියෙන දේක් නම් හරියටම හරි. ඒකේ කියලා තියෙනවා සූර්යයා ගිනිගෙන දැවෙන වස්තුවක් කියලා. ඉතින් විද්‍යාඥයෝ කියනවා පට්ටපල් බොරුවක් කියලා. සූර්යයාගේ කිසිම දෙයක් ගිනි ගන්න නැහැ කියලා. සූර්යයාගේ ගිනි දැල් තිබුණාට මෙහෙම ගිනි ගන්න එකක් නෙමෙයිලු ඒක. හරි මම දන්නේ නැහැ ඔයගොල්ලෝ ෆිසික්ස් උත් දන්නවා කෙමිස්ට්‍රි උත් දන්නවනේ. අදාළ නැති සබ්ජෙක්ට් මම කතා කරන්න කැමති නැහැ. නමුත් ඒගොල්ලෝ කියනවා වැරදි කියලා. වායු වර්ග හඳුනා ගැනීමට දාලා තියෙන උදාහරණ වැරදිලු. මම දන්නේ නැහැ එක එක්කෙනා පෙන්නලා දීලා තිනවා වැරදි 300ක් විතර දැන්. මට හිතෙනවා මේ වැරදි එහෙම ඇති කියලා. මොකද අපි දැක්කා 2017 දී ඔය කොච්චර වැරදි තිබුණාද කියලා. ඒ නඩුවේ යන අතරේ අපි 2017 පාර්ලිමේන්තුවේ හිටපු සියලුම විපක්ෂයේ හිටපු අය මොකද ආණ්ඩු පක්ෂය කතා කරන්නේ නැහනේ. ඒ ඔක්කොගෙම වාර්තාවක් හදලා යවුවා. එකම එක්කෙනෙක් විතරක් ඕක ගැන පාර්ලිමේන්තුවේ කතා කළා සම්පත් පොත වැරදි කියලා. එකම එක්කෙනෙක් විතරක් කතා කරා. ඒ නම් කිව්වට මම හිතන්නේ ඔයගොල්ලෝ දන්න සිසිර ජයකොඩි කියලා එයාත් ලොජික් උගන්වලා පස්සේ පාර්ලිමේන්තු ගිය කෙනෙක්. අන්න එයා විතරයි කතා කරේ අනිත් කවුරුවක්වත් නම් වචනයක්වත් කතා කරේ නැහැ. කොහොම හරි ගමන්නේ ඔයගොල්ලන්ට ඒක එහෙම වුණානේ. නමුත් මතක තියාගන්න මම ආයතර කියනවා ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීමකින් තොරවයි කටයුතු කරන්නේ. ඉතාලම පැහැදිලිව. ඒ කියන්නේ මොන ආණ්ඩුව හිටියත් මොන අධ්‍යාපන ඇමති හිටියත් මොන අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් හිටියත් මේගොල්ලෝ මෙතන සුදුසුකම් සපුරුපයයි නැහැ. දැන් ඔය A level මේ බයොලොජි පොත නම් ලියලා තින්නේ ඉන්දියාවේ ගිහිල්ලා ඩිග්‍රියක් ගත්ත ගෑන් ළමයි දෙන්නේ. ඕකේ බොරුවට ඉස්සරහට මේ නම් ලේඛනයක් දාලා තියෙන ආචාර්ය මහාචාර්යවරුන්ගේ.
ඒගොල්ලෝ සහභාගී වුණාද නැද්ද කියලා මම දන්නේ නැහැ. පට්ටපල් බොරු තියෙනවා. අදටත් ඕන මහාචාර්යවරුන්ට අභියෝගයක් තියෙනවා. තව මම 500ක් විතර වැරදි පෙන්වලා දෙනවා පිටු අංකත් එක්ක මේකේ තියෙන. හෙන අමාරු හෙන සූක්ෂම දේවල් නෙමෙයි. බේසික් දේවල්. මොන වගේද? පුපුසිය දමනි 2යිද 4යිද වගේ ඒවා. හරි. කාන්තාරයේ වර්ෂාපතනයේ මිලිමීටර් 3000යි වාර්ෂිකව. ඒවා නම් අපි හැදුවා. හරි? ඒවා හැදුවා. ඔය අපි හැදුවා නෙමෙයි ඒගොල්ලොම හැදුවා අපි නඩුවෙන් එහෙම නියෝගයක් දුන්න නිසා. හරි. දැන් ඉතින් දෙමව්පිය ඔක්කොටම සිද්ධ වෙන්නේ ඔය දීලා තියෙන මොඩියුල් වල තියෙන වැරදි වලට විරුද්ධව නඩු කියන්න කියලා. මොකද දන්නවද? ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ ගිනි ගන්නවා කියන එක ගත්තාම ඔබ දන්නවා දහන පෝෂකය අනමන ඕන ටිකක් තියෙනවානේ. ළමයි ගින්නක් ඇති වෙන හැටි දන්නවනේ. පැහැදිලිද ඒක? එතකොට න්‍යෂ්ටික ක්‍රියාවලියන් නම් එතන තියෙන්නේ ඒක ගින්නක් විදිහට සැලකුවොත් එimhe බේසික් concept වෙනස් වෙනවා ළමයාගේ. 6 පන්තියේ ඉඳන්. science concept වෙනස් වෙනවා. science වල තියෙන concept කියලා එකක් බේසික් concept වෙනස් වුණොත් හරි අවුල් ඒක. දැන් ශක්ති සංස්ථිති නියමයේ වෙනස් වුණොත් මොකද වෙන්නේ? ඒක science ගොඩනගන්න බැරුව යනවා. ඒ නිසා ඒගොල්ලෝ වගකීමකින් නෙමෙයි ඕක කරන්නේ. අපි පණ යනකම් කිව්වා වගකීමකින් නෙමෙයි සම්පත් පොත කරලා තියෙන්නේ මේ මොකේද? A level වල කියලා. හරිද? ඒ කිව්වට කවුරුත් ගණන් ගත්තේ නැහැ. අයි දන්නවද? ලංකාවෙම බයෝ කරන ළමයි ඉන්නේ 50000යිනේ. 50000යි ඉන්නේ. 50000ට තේරෙනවා ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට තේරෙනවා ඒ කාලේ. හරිද? ඔය නිවැරදි කරන්න කලින් ඒ අර කාටවත් ඒක සෙන්සිටිව් නැහැ. හැබැයි 6 පන්තියේ ළමයි ගත්තොත් මුළු ලංකාවෙම ලොකු නියැදියක්. ඒගොල්ලන්ට එන එක වැරදුනහම මොකද වෙන්නේ? ඒක හැමෝටම තේරෙනවා. හැබැයි මේ වැරද්ද මේ අද පළවෙනි වතාවට සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. ඉතිහාසයේ පුරාම ජාතික අධ්‍යාපන ආයතනය කරේ වැරද්දලා print කරන එකම තමයි. ලියන එකත් වැරදි, proof බලලත් වැරදි, print එකත් වැරදි. හැබැයි එතකොට රජයකට සහ රජයේ ඉන්න ඇමතිවරුන්ට ඒගොල්ලන්ට විශේෂ භාරයට මෙහෙම මේගොල්ලෝ මේ නිලධාරීන් සහ ඒගොල්ලෝ අතින් මෙහෙම දේවල් ඉස්සර අතීතේ වෙලා තියෙනවා. දැන් මේ මොඩියුල් හදද්දිත් එහෙම වෙයි කියලා හිතලා අධීක්ෂණය කළා නම් ඕක වෙන්නේ නැහැ හරියට. ඒ නිසා දක්ෂ මිනිස්සු නැහැ කියන එකයි උතන කියන්න තියෙන්නේ. පැහැදිලිද? හැබැයි මෙහෙමයි. ඔය 2017ට ටිකක් කලින් ඒවත් කියන්න බෑ. 17ට කලින් ඔය විකාර වෙන්න කලින් ඊට කලින් මුල් කාලේ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අය සමහර අධ්‍යක්ෂ ජනරාල්ලා එහෙම ඒක හරි ෂෝක් ඒගොල්ලෝ ආයි හරි තිතටම වැඩේ කරා. ඒ කියන්නේ මට හිතෙන්නේ නුසුදුසු අය ඒකට යෑම නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. වගකීමක් දරන්න නැති අය. දැන් තේරෙයි මුළු ලංකාවටම හරිද? සම්පත් පොතේ වෙච්ච වැරද්ද අපි කිව්වට ගොඩක් අය ගණන් ගත්තේ නෑනේ. දැන් හැමෝටම තේරිලා තියෙනවා. නමුත් ඔබ දන්නවද ඔය 6 පන්ති පොතේ විද්‍යාව පොතේ තියෙන වැරදිත් සාධාරණීකරණය කරන මහාචාර්යවරු ලංකාවේ ඉන්නවා. ඉතින් බලන්න මේ කියලා තියෙන එක තේරෙන්නේ නෑ ළමයින්ට. ළමයි මේ අහන්න මේක තේරෙනවද මේ? මෙතනින් මෙයා මේක බින්දිනකොට මේක මොකද්ද වෙන්නේ? දඟර ගහිනවා ආතතියට ලක් වෙනවලු. එතකොට ටොපෝයිසොමරේස් ඇවිල්ලා මේක කපපුවාන් පස්සේ ආයි දඟර ගහිනවලු. ඉතින් මොන රිද්දකටද කැපුවේ එහෙනම්? ඒක මෙහෙම තේරුම් ගන්න. හරි මේ බලන්න. දැන් මේ තියෙන DNA එක මේකේ තියෙන දාම දෙක මේ. දැන් මේ ලියනවා. කවුද ලියන්නේ? මම ලියන්නේ. හරි. සෛලය ඇතුලේ මේක ලියන්නේ කවුද? ඔය තියෙන්නේ DNA හෙලිකේස්. මේ මං ඔය මෙහෙම ලියන විදිහට ලියන්නේ නැහැ. ඔහොම අතින් අල්ලගෙන ඉන්නේ කොහොම හරි. මට මේ පොඩ්ඩක් පොටක් පාද ගන්නකම් එහෙම කරන්නේ හරිද? ඔව් ඊට පස්සේ වෙන දේ මම පෙන්නන්නම්කෝ ඔබට. හරි. දැන් ඔන්න බලන්න. දැන් මෙහෙම හෙලිකේස් වලින් කරන්නේ මේක මෙහෙම වෙන් කරන එක හරි. ඔහොම. හරිද? එතකොට මේ මෙතෙන්ට ඉස්සරහින් තියෙන ප්‍රදේශයේ තියෙන්නේ. ඒටි මම ඔහොම ඇදලා තියාගෙන ඉන්නේ. මොම් බලන්න ලිහිල් කළොත් වෙන දේ අර. තේරුණාද? දඟර ගහනවානේ. එතකොට කරන්නේ හරිද? මේ දඟර ගහිච්ච ටික තියෙනවානේ. ඔහොම. එහෙම වෙලා මෙතන දඟර ගහිච්ච ටික. ඔතන මෙතන දඟර ගහිච්ච ටික කොහොම තියෙනවනේ. ඒ ටික කපනවා. හරිද? කපලා අනිත් පැත්තට කරගෙන සලස්වනවා. එක පැත්තකටනේ කරකුනේ. හරි. දැන් බලන්න හොඳේ. මම බලන්න මේ කතාවනේ ඔය කියන්නේ. මේක මෙහෙම කරපුවාම අර කෙලවර ආතතියට ලක් වෙනවා. හරි.
මෙහෙම කරාම හරිද? මොන බාන්න දැන් මේ ඔය අපිට පේනුනේ නැති වුණාට අර ලණුවේ පහළ කෙලවර ආතතිය ලක් වෙලා තියෙන්නේ. ඒක මම ඔබට මෙහෙම ගත්තාම පෙනේ. දැක්කද? අනිත් පැත්තට කරගෙනවා. තේරුණාද ඒක? ආන්නේ කරකෝලා හරිද? ඒක නිකන් කරගෙන්නේ නැහැ. දැන් මේ බලන්න. දැන් මම ඉස්සෙල්ලා මෙහෙම තියාගෙන ඉද්දි මේක මෙහෙට කරාට ඒක මොනවා වුනේ නැද්ද? කැරකුනේ නෑනේ. හරිද? ඒ වගේ දිග DNA අණු එහෙම තියෙද්දි කැරගෙන්නේ නැහැ. කැරගෙන්න බෑ. අර මං කකුල ගන්නවා කියන අහකට එතනින් මොනවා කරනවා කියන එක. කපනවා කියන එකනේ. අනිත් පැත්තට කැරගෙනවා. දැන් වැඩේ තියෙන්නේ මේගොල්ලෝ මේක ලියද්දි මොකද කරේ? මෙතනින් මේක මොනවා කරනකොටද? මෙහෙම කරකවනකොට මෙතනින් කැරගෙනවා. දඟර ගැහෙනවා. ඊට පස්සේ කියනවා කපලා ආපහු මොකද්ද? දඟර ගැහෙන සලසනවා කියලා ළමයි බලනවා. ඉතින් දඟර ගැහිච්ච එක කපලා ආයෙ දඟර ගැහුණාම තව ආතතිය වැඩි වෙනවනේ නෑ අනිත් පැත්තටයි කරගෙන්නේ. ඕගොල්ලොත් කවදා හරි දවසක රටේ වගකීමක් දරන අය වුණාම මේ හැමදේම වරදින්න ප්‍රධාන හේතුව තමයි තම වගකීම හරියට දරන්නේ. 1 2 දක්ෂ මිනිස්සු හරි අඩුයි. දක්ෂ මිනිස්සු අඩුයි. 3 දක්ෂ මිනිසුන්ට තැනක් දීලා නැහැ. ඔය තුන තමයි තියෙන්නේ. දක්ෂ මිනිස්සු හරි අඩුයි. උන්ට තැනක් දීලා නැහැ. ගොබ්බ මිනිස්සු ටිකක් දාලා තියෙනවා. හරිද? උන් වගකීම දරන්නේ නැහැ. ඒක නිසා එක ශේෂ්ත්‍රයක නෙමෙයි. හැම ශේෂ්ත්‍රයකම වගේම. දැන් මෙහාට ලංකාවේ තිබුණ මම නම් කියන්න යන්න ඕනේ නැහැ. රාජ්‍ය ආයතන. රාජ්‍ය ආයතන. හරි? ඒ රාජ්‍ය ආයතනය ගියාම වැඩක් කරගන්න බෑ අයියෝ එක එක ගාවට යන්න කියනවා දෙන්න හෙට එන්න කියනවා මෙයා නෑ කියනවා එයා මේ ෆයිල් එක ගිනිච්චා කියනවා දැන් කෑම පෑ කියනවා කාලා ඉවරනහම එන්න කියනවා කාලා ඉවරනා ගියාම කියනවා තේ බීලා ඉවරනහම එන්න කියලා කොහොම හරි කිසිම වැඩක් කරෙන්නේ නැති මෙයාන්ට මරු වැඩේ ඒ ආයතනෙම පාඩු ලබන ඒ ආයතනෙම ප්‍රයිවටයිස් කරනවා පෞද්ගලිකරණය කරනවා වෙන කවුරු හරි ලොකු කම්පැනි එකක ගන්නවා සේවකයෝ ඉස්සෙල්ලා බලනවා බලලා සේවකයෝ අධ්‍යයනය කළා සේවකයෝ ටිකක් මොකද කරන්නේ? ආ කියන්නේ මොකද? ඌට වන්දියක් දීලා ඌ අයින් කළා දානවා. වන්දියක් දීලා අයින් කළා දානවා. ඉතුරු වෙන සේවකයෝ ටිකක් අරගෙන ඒ අර කලින් හිටපුවේම තමයි. ඒක කරගෙන යනවා. දැන් මේ අපිට ගියාම පේනවා මාර කාර්යක්ෂමයි. මාර කාර්යක්ෂමයි. හරිද? ඊළඟ ටික කාලෙකින් බලපුවම පේනවා අර පාඩු ලැබෙමින් සිටිච්ච ආයතනය මොකක් වෙනවද? මෙන්න යකෝ පෞද්ගලිකරණයෙන් පස්සේ ගත්ත කම්පැනි එක මොනවද ලබනවද? ලාභ ලබනවා. මම එහෙම ඒවා ගොඩක් දැකලා තියෙනවා. ඒකෙන් මම අදහස් කරන්නේ මේ සියල්ල ප්‍රයිවටයිස් කරන්න කියන ගොන් කතාව නෙමෙයි. ඒ කියන්නේ මම අහන්නේ ප්‍රයිවටයිස් කරාට පස්සේ ඒ මිනිස්සු එක ලාභ ලබන්න සහ මිනිසුන්ට කාර්යක්ෂම සේවයක් ලබා දෙන්න ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ දක්ෂයෝ ටික තියාගෙන ගොබ්බයෝ ටික මොනවා කරාද? නන්නත්තර ආයතනේ නන්නත්තර කරන උන් ටික මොනවා කරාද? පන්නලා දැම්මා. වන්දියක් දීලා. උන්ට වන්දියක් දීලා පැන්නුවත් වටිනවා. ඒත් ලාභයි. හරි. අන්න හොඳයි කියලා තියෙන්නේ. වගකීම දරන්න හැම වෙලාවෙම හරි.